හායි ඔයගොල්ලන් හැමෝටම කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මට ගොඩක් දවසක් වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා. ඉතින් මං අද වීඩියෝ එකක් අරගෙන ආවා. මේ සඳුදා දවසක් මං ඔෆ් වෙලා ගෙදර යන ගමන් මේ දවස් ටිකේ මෙහෙට වැස්ස තිබුණා. ගොඩක් නෙවෙයි ටිකක් වැස්ස තිබුණා. අද මට ටිකක් කලින් ඔෆ් වෙන්න පුළුවන් වුණා. ඒ නිසා මට ටිකක් කලින් ගෙදර යන්න පුළුවන් වුණා. කලින් ගෙදර ආව නිසා මට හිතුණා මොන හරි බොන්න ඕනි කියලා රස්නෙට. ඉතින් මං චායි එකක් ඕඩර් කරගත්තා. ඉතින් මේ පේනවනේ අපේ ක්ලවුඩි ඉන්න විදිහ එක දවසට එක විදියට තමයි එයා නිදාගන්නේ. ඊට පස්සේ ටිකක් නිදහසේ ඉඳලා වොෂ් දාලා මං රෑට කෑම හැදුවා. මං එදා රෑට කැකිරි උයලා සොයා මීට් හදලා බිත්තර තම්බලා බත් ඉව්වා. මේ ඊළඟ දවසේ උදේ මං උදේ නැගිටලා වොෂ් දාලා ඊට පස්සේ උදේම හාල් එකක් සෝදලා රයිස් කුකර් එකෙන් තිබ්බයි දෙන්න. ඊළඟට මං වැඩට යන්න ලෑස්ති වුණා. ලෑස්ති වෙලා ඉවර වෙලා බුදු පහන පත්තු කරලා වැන්දා. මං ඔයාලට කිව්වනේ එදා වැස්ස දවසක් කියලා. ඉතින් මේ විදිහට තමයි එළිය තිබුණේ. හරිම ෂෝක්. ඉතින් මෙහාට කාලෙකට සැරයක්නේ වහින්නේ. ඊළඟට මං වැඩට ඇවිල්ලා මගේ වැඩ ටික පටන් ගත්තා. මේ තියෙන පේපර්ස් ටික ඔක්කොම මට එදා දවස් ඇතුළත චෙක් කරලා ඉවර කරන්න තිබුණා. හරිම ස්ට්‍රෙස්ෆුල් ඉතින්. උදේම තිබුණ වැඩ ටික ඉවර කරලා මං ඉතින් හැමදාම වගේ මගේ ආසම කොෆි එක හදාගත්තා. Nescafe වලට කොෆි මේට් එකතු කරලා sugar add කරන්නේ නැතිව hot water විතරක් add කරලා මං ඉතින් කොෆි එක හදාගත්තා. දවසේ වැඩ ටිකත් ඉවර කරලා මං දැන් ඔෆ් වෙලා ගෙදර යන ගමන් මේ වගේ දවස්වල නම් එළිය ඇවිදගෙන යන්න හරිම ආස හිතෙනවා. මොකද අපිට සමයකට එළියට බහින්න හිතෙන්නම නැහැ ගොඩාක් රස්නේ නිසා. ඉතින් ගෙදර ඇවිල්ලා තේ එකකුත් හදාගෙන බිව්වා. ඊට පස්සේ වොෂ් එකක් දාගත්තා. ගෙදර වැඩ පටන් ගන්න කලින් වෙනද වගේම බුදු පහන පත්තු කරලා වැන්දා. මට බුදු පහන පත්තු කරාම තමයි මුළු ගෙදරම එළියයි කියලා දැනෙන්නේ. ඊට පස්සේ තමයි මං උයන්න පටන් ගත්තේ. මම දැන් හදන්න යන්නේ නිවිති දාලා පරිප්පු එකක්. ඉතින් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා අබ දාලා ඒ ටිකක් රත් වුණාට පස්සේ ඒකට ලූණු, සුදු ලූණු, අමමිරිස්, කරපිංච එකතු කරලා ටිකක් ටෙම්පරාදු වෙන්න දෙනවා. මම මේ දවස්වල ටිකක් වැඩිපුර සුදු ලූණු, උළුහාල් වගේ දේවල් කෑම වලට දානවා. මොකද මට හිතෙනවා ඒක හොඳයි කියලා. මොකද අපි කන කෑමත් ගොඩක් හෙල්දි දේවල් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඒ වගේ දේවල් වැඩිපුර කෑම වලට දාන එක හොඳයි කියලා. ඉතින් ඊළාස්සේ ඒකට පරිප්පු ටික එකතු කරනවා. ඒකට කහ, අමුතුන පහ, ලුණු, මිරිස් කුඩු ඒ වගේ දේවල් එකතු කරලා වහලා තැම්බෙන්න දෙනවා. පරිප්පු ටික තැම්බුණාට පස්සේ ඒකට පොල් කිරි එකතු කරනවා. ඒත් එක්කම එකට කපාගත්ත නිවිති ටික එකතු කරනවා. මගේ ළඟ නම් ගොඩාක් නිවිති තිබුණේ නැහැ. ගෙදර පොඩ්ඩයි ඉතුරු වෙලා තිබුණේ. ඉතුරු වෙලා තිබුණ ටික පරිප්පු එකට දැම්මා. ඒත් එක්කම මම බීෆ් කරි එකක් හදාගත්තා. මට ඒක හදන විදිහ නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා.
ඉතින් මේ වීඩියෝ එක මං අදට මෙතනින් අතර කරන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.